දාලා තිබ්බ විදිහට නෙමෙයි පොඩ්ඩක් වැරදුනත් එක්ක උනාට ආවේ එකයි. කීයද කියලා දාන ගාන අනුව මේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. මේ තියෙන්නේ තමයි අනිත් එක මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මම කියන්නම් ඔයාලට. Hello ළමයි, welcome back to my channel. ගොඩ දවසකින් ඉතින් මට එක දිගට vlogs ගේන්න බැරුව ගියා. මොකද අසනීප වුණා. නිවාඩු දවසින් එහෙම ගියා. ඉතින් ඒ හින්දා අනිත් එක exam වලට පොඩක් පාඩම් කරනවා. ඉතින් ඒ හින්දා හරි අපි යන් අද vlog එකට. ඔයාලා thumbnail එකේ දකින්න නැති නේද මොකද්ද තිබ්බේ කියලා. ෂේන් එකේ එක ඇඳුමක් අත්තදී ඕඩර් එකක් එහෙම තියෙනු බෑනේ ළමයි. ගෑනු ළමයිනුත් විශේෂයෙන් එහෙම ඕඩර් එකක් තියෙනවා. මම ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඒ මොනවාද කියලා. ඕඩර් එක ටිකක් තව ලොකු එකක් තියෙනවා. මං මේ ඒක මට උස්සන්න බෑ ඔයාලට පෙන්නන්න. මං මේ පාර ඕඩර් කරේ ඇඳුම් නෙමෙයි වෙනස් බඩු ටිකක් මට අවශ්‍ය වෙන බඩු ටිකක්. මං ඉතින් ඒවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මොකද ඒවල ක්වොලිටි එක කොහොමද ඔයාලත් ඒ වගේ දේවල් ගන්න ඉන්නවා නම් ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුණා. ඒ නිසා මම පෙන්නන්නම් ඒකත්. මම මේවා හදිසියට පොඩ්ඩක් කඩලා බලුවා. ඉතින් මට ඉන්න බෑ. ඇත්තටම එහෙම ඕඩර් එකක් ආවම ඉන්න බෑනේ මම. ඒ හින්දා මම පෙන්නන්නම් අනිත් එකත්. මේ තියෙන්නේ තමයි අනිත් එක මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මම කියන්නම් ඔයාලට. අපි ඉමීට බලමු මේක මටත් වඩා ලොකුයි. හරි දැන් අපි බලමු එකින් එක මොනවද මේවල තියෙන්නේ කියලා. ඉස්සලා මේක බලමුනේ අපි. මං ඔයාලට ගත්ත ඒවල ෆොටෝස් දාන්නම්. මොකද මේ මොනවද කියලා ඔයාලටත් ඕඩර් කරන්න ඕනේ වුණොත් මොකද්ද කියලා උත්තර හොයාගත්ත හැකි හින්දා. හැබැයි මේ සමහර ඒවල දාලා තිබ්බ විදිහට නෙමෙයි. අනිත් එක අපි බැලුවෙත් නැහැ මේ ඒකේ පීසස් එකයිද දෙකයිද එහෙම කියලා. ඉතින් එහෙම බලන්නද ෆොටෝ එකේ විදිහට දාලා පොඩ්ඩක් වැරදුනත් එක්ක මොකද මම ඒකේ මේ එහෙම වෙච්චම මම කියන්න මොනවද කියලා. මේ තියෙන්නේ ඒ වගේ වැරදිච්ච එකක්. ඒ තියෙන්නේ මමයි මේක කාපට් එකක්. හරිද? මේකේ බාත්රූම් එකට දාන කාපට් එකක්. මේකේ සෙට් 3ක් තිබුණා. හරිද? සෙට් එකේ 3ක් තිබ්බා එක සෙට් එකේ. මේ ඉතින් උනාට ආවේ එකයි. ඒකේ ඇත්තටම ලියලා තිබිලා තියෙනවා one piece කියලා. ඒවා බලන්න නැතුව දාලා වැරදිච්ච එකක් තිබ්බේ. දැන් මේකේ අනිත් ඒවා මේ පාටිම හොයාගන්න ඕන. නැත්තම් වැඩක් නෑ. මේ ටිකක් ආමුණක් තියෙන්නේ. මේ අලුත් ගැස්මැටික් එකක්. හරිද? මොකක් කියලා හිතන්නේ. මේක ඇත්තටම මේ ප්‍රයෝජනවත් දෙයක් කියලා මට හිතුණා. මොකද මේක හඳුන්කුරු රඳවන එකක්. හඳුන්කුරු හන එකක්. මේක මෙහෙම තමයි ෆිට කරන්න තියෙන්නේ. ෆිට කරලා හඳුන්කුරම තියෙන්නේ. හඳුන්කුර මෙන්න මෙතනින් එතනට ගැහුවාම හඳුන්කුර ගන්න මෙම උඩ අතට නෙමෙයි අනිත් පැත්තට. එතකොට කුඩු ටික මේකට හැලෙන්නේ. අනිත් පැත්තට මෙතනින් ගහලා මෙතනින් පේනවද? මෙතනින් ගහලා මේ පැත්තට කුඩු ටික හැලෙන්නේ. ඉතින් මම ඒකකුත් ගත්තා හඳුන්කුරු පත්තු කරන්න වට. ඒකයි. අස්තම ටිකක් ගත්තා. ඒවා මම ගත්තේ ඒකේ තිබුණා ඕන ගාන ඕඩර් කරන්න මම මතක හැටියට
10ක්ද 5ක්ද එහෙම කියලා ඒවල ගාන අනුව ඒවා කියන්නේ අපි දාන ගාන අනුව කීයක්ද කියලා දාන ගාන අනුව මේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. මම හිතන්නේ මම 10ක් වෙන්න ඕන දැම්මේ. දහයයි මම මේකට තව දෙයක් ගත්තා. ඒකත් බලන්න. මේ තියෙන්නේ මම ඒ ටික දාන්න පොත්යක් ගත්තා ලස්සනට. මේකෙත් ළමයි ඇත්තරම පින්තූරේ තිබ්බේ ෆොටෝ එකේ තිබ්බේ දෙකක්. ඒ වුණාට ආවේකයි. ඉතින් ඒක මගේ වැරද්ද. මොකද මම බැලුවේ නෑ. මම හදිසියටත් අනිත් එක දාපු ඕඩර් එකක් ඒ වෙලේ බලලා. එහෙම නැතුව ටික දවසක ඒ කියන්නේ ටික දවසකට කලින් බලලා ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඒවා කියවලා බලලා දාන්න. මම වගේ දාන්න එපා. ඕඩර් එක දානකොට. ඕක ඇඳුම් වලට එහෙම ලොකුවට වෙන්නේ නැහැ. මේ වගේ බඩු ගද්දින් ඒක වෙනවා. මොකද අපි ඇඳුම් නම් ගන්නේ ෆොටෝ එක බලලා සයිස් එක දාලානේ. එහෙම. ඒක මම ගත්තේ ටේබල් එකක් උඩින් තියන්න. ඒක හරිම ලස්සනයි. Okay. බලමු මොකක්ද කියලා. මේවා මොනවද කියලා ගන්නවද? මේවා අර මොනවද කියන්නේ බලන් යටින් තියන්නේ ලිපෙන් අරගෙන තියන්නේ අන්න ඒවා. ඒවා රබර් හැබැයි තිබ්බේ එහෙම උළු වෙන්නේ නැහැ කියලා. බලමු පාවිච්චි කරද්දි බලලා කියන්න. ඕකේ මේ දෙකම ඒවයි ඉතින්. next ඒක මේක හරිම ආසයි. මේක මම එක්කම එකම පාඩිය වගේ තමයි නේද තියෙන අලු පාඩි. ඒකට අලු පාඩි. මේ තියෙන්නේ ඒකෙන් එකක් මේක ඇතුලේ. ඒක මේකට ෆිට කරන්න. අනේ මන් ඒක ගන්න පොඩ්ඩක්. ඒ සෙට් එකේ කෑලි 4ක් තියෙනවා. හැබැයි ඒක තිබ්බ විදිහට ඒ 4ම නම් ආවා. මේකේ බ්‍රෂ් දාන්න පුළුවන්. මේක සබන් තියන්න. දෙකක් ඒකයි. මේක තියෙන්නේ හරි අනේ මොන්න මේකේ මේක තියෙන ළමයි නිකන් අර කලින් කෑල්ලට මේකට ෆිට කරන්න තමයි මේ කෑල්ල තියෙන්නේ. හරි මේ ටැප් එකක් ඒක
එහෙම. ඒකයි මේකේ මොකුත් නැහැ. ඒකයි අර මේක. ඒකයි අර මං කලින් බැලුවේ සබන් කියන්න තියෙන ඒකයි. ඒ සෙට් එක නම් ඒ විදිහටම තියෙනවා. තව තියෙනවා ළමයි. මේක මම ගත්තේ කිචන් එකේ බිමට දාන්න කාපට් එක. නම් ඒක දිගයි. ඒකේ දිග පළ ඥානව මේකෙත් තිබුණා මේ දිග එකයි කොට එකයි දෙකක්. හරිද? ඒක කොහමරි එකයි ආවේ සතුටුයි. එහෙනම් සතුටුයි. රූප ෆොටෝ දෙකකට දැකලා. ඒකත් හැබැයි හොඳයි. ඒක අපෙට් එක හොඳයි. ඒකත් කියන්න බෑ ළමයි ඉතින්. හොඳයි නම් මේ. තව එකක් තියෙනවා. මේක මේ ගෙදර ඉස්සරහට දාන්න. ළඟට දාන කාපට් එක. මේ වල ළඟාවක් තියෙනවා මම හිතන්නේ. මේක නම් බොරු කියන්න ඕනේ නැහැ. මේක නම් ලංකාවේ එක තරම්ම ක්වොලිටි නෑ. ලංකාවේ කාපට් එක මීට වඩා හයියයි. මේක නම් මෙච්චර හයිය නැහැ වගේ. බලමු. ඒක ඉවරයි. හරි අපි බලමු දැන් අනිත් එක. තව එකක් තියෙනවා. මේකේ මේ සෙට් එක හැමදේම වගේ තියනවා තමයි මේක. බලන්නකෝ. මේ හැන්දි දෙකයි. මේකයි. මේක තියනවා. මේක සුප්පැන්දක්. මේක අර හැන්ද තියෙන එක. දෙහි මිරිකද්දී අර ඔයාලා දන්නවනේ මොකද කියලා. It's right. මේකේ බලමු අපි. Temperature. මේකේ කලර්ස් තිබුණා පහක් විතර තිබුණා. මේ සෙට් එකේ තියෙනවා අපි කීයද කියලා ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 13ක් තියෙනවා මේ සෙට් එකේ. හැබැයි මේ සෙට් එක නම් වටිනවා. ඉතින් ගොඩක් දේවල් මේක තියෙනවානේ. ඒ හින්දා මම ගත්තම මේක මොනවද කියන්නේ බලමු.
මේවා අර sugar tea and coffee තියෙන්නේ මේ විදිහට තමයි ඒක තියෙන්නේ sugar ඒක හරින්න බෑ හැබැයි එන්න තතයි අලුත් නිසාද දන්නේ නැහැ පස්සේ හරි ගියොත් හොඳයි නැත්නම් මේක හරිදි තීනි මේකේ තියෙන උඩින් යයි ඒක තියෙන්නේ මේ තුන තමයි. මම දැක්කා මේකේ ගන්න පුළුවන් කස්ටමයිස් කරලා නම් ගහලා එක එක ඒවා තිබුණා හැබැයි මේ වගේම නෙමෙයි චුට්ටක් හැඩේ වෙනස් ඒ වුණාට අපිට කස්ටමයිස් කරලා ඕන නම් ගහලා ගන්න පුළුවන්. ෂේන් එකේ දැන් එහෙම ඔප්ෂන් එකක් තියෙනවා. බලන්න ඔයාලට ඕන නම් ඉතින් එහෙමත් කරගන්න පුළුවන්. මේවා හොඳයි ඉතින්. අවුලන්නේ? ඒක අන්තිම එක. මේක තව එකක් තිබුණා. ළමයි මේක මට වැරදිලා යාලේ වල තියෙන එක. මම දන්නේ මේක කොහෙට කොටද මට තේරෙන්නේ නැහැ කොහොමද කියලා. stickers are මේක හෙලන්නේ ගයි. ඒවා හොඳයි අර කොහේ හරි අලවන්න එහෙම. ඩිසයින් එක තවුලක් නෑ ඩිසයින් එක මේකෙන් තමයි. අනේ. එක මේකේ. තුනක් ඒක මට වැරදිලා එකක්. මම ඕඩර් එකක් දැම්මෙත් නැහැ. මම බැලුවා ලිස්ට් එකේ එහෙම එකක් තිබුණෙත් නැහැ. ඒකෙන්ද මේක වැරදිලා ආව එකක් මට. කොහොම හරි thank you ෂේ. එහෙම හරි මට ඒවලා තියෙනවනේ. හරි අරකේ තව එකක් තිබුණා කියලා කියනවා නේද? ඒක තමයි මේක මම තාම හැදුවේ නැහැ. ඒ හින්දා මම දන්නේ කොහොමද මේක හොඳයිද බර දාන්න පුළුවන්ද කියලා. කොහොම හරි මේක ෂූරයක් එකක්. ඔන්න ඔය ෂූරයක් එක. එච්චරයි තියෙන්නේ. මම හදලා බලලා පෙන්නන්නම් ඔයාලට. වෙන මොකක්ද හැබැයි මේකේ පෙන්නන්න. දැන් මම අර ලොකු මේකේ මොනවද තිබ්බේ කියලා ඒක නම් ඇත්තටම මොකක්ද කියලා මම කියන්නම්. ඒක පොඩි කොෆි ටේබල් එකක්. පොඩි නැහැ ලොකුෙකුයි පොඩිෙකුයි දෙකක් තියෙනවා. මම මේකේ ෆොටෝ එකක් මෙතනින් දාන්නම්. ඒක ලස්සනයි හැබැයි මේ කිලෝ ගානක් තිබුණා ඒක උඩින් තියන්න පුළුවන් කොච්චර බරක් තියන්න පුළුවන්ද කියලා. ඒක මට හිතෙන විදිහට ඒක සාමාන්‍යයෙන් හයියයි. මට දැන් ඒක හදලා පෙන්නන්න බෑ. මම හදලා වීඩියෝ එකක් දාන්නම් අනිවාර්යෙන් ඒක කොහොමද කියලා. මම ඒක චුට්ටක් පෙන්නන්නම් ඔයාලට කොහොමද තියෙන්නේ. මේ තියෙන්නේ ඒ ටේබල් එකේ උඩ ලෑල්ල මෙහෙම තියෙන මේකේ ගොඩක් ඉන්නේ. මේ තියෙන්නේ ලොකු එකේ රවුම මේ තියෙන්නේ පොඩි එකේ රවුම. ඒකේ හයි කරන කකුල්. තව එකක් මම පොඩි රවුමත් පෙන්නන්න. පොඩි ටේබල් එකේ මේ තියෙන එක. මේ පොඩි එක
මේ ටේබල් දෙකම ලස්සනයි මම දැක්ක විදිහට මම හදලා බලන්න ඕනේ විදිහටම තියෙනවද කියලා. ඉතින් මේ බඩු ටික තමයි මම ඕඩර් කරේ. මට මේකට ගියා මේ ටිකට යුරෝ 120ක් 120ක් ගියා. හරි ඉතින් මම ඔය ටික තමයි ගත්තේ. මට මෙතනින් රෙකමන්ඩ් කරන්න බෑ මේ කාපට් එක නම් මට ඇත්තටම අර කිචන් එක එක නෙමෙයි අනිත් එක එච්චර මට නම් හරියන්නේ නැහැ. අනිත් ඒවල නම් අවුලක් නැහැ. මේ ඒවල මට ටේබල් එකට තමයි වැඩිපුරම ගියේ මේ ටිකෙන්. ටේබල් එකට යුරෝ 50ක් ගියා. ඒකේ ටේබල් දෙකක් තිබුණා. අනිත් එක මම හිතන්නේ අනිත් කිචන් එකේ කාපට් එකට ගියා යුරෝ 14ක් වගේ ගාණක්. අනිත් කාපට් එකට අර ගේ ඉස්සරහට දානවා කිව්ව එකට යුරෝ 10යි. අර හැඳි සෙට් එකක් තිබුණේ ඒක යුරෝ 9ක්. ඒ වගේ ගාණක්. එතකොට අර මේ බාත්රූම් එකෙන් තියෙන අර සෙට් එකක් තිබුණේ ඒ සෙට් එකම 8යි ගාණක් වුණේ. ඉතින් ඔය වගේ තමයි ගණන් ගියේ. තව මොනවද දැනගන්න තියෙනවා නම් කියන්න මම කියන්නම්. කමෙන්ට් කරන්න මම රිප්ලයි කරන්නම්. ඉතින් මේ ඔයාලා එහෙම බඩු ගන්න ඉන්නවනම් ෂෙයින් එකෙන් මේ ඉතින් කාපට් වගේ ඒවා අර මං කරපු වැඩේ කරන්න නැතුව කීයක්ද කොහොමද ගන්න පුළුවන් ගාන සයිස් එක ඒවා බලලා දාන්න. මම වගේ දාන්න එපා. මේ මොන හරි මේ ඕඩර් එක ගැන ඔයාලත් මේ ගෙවල් වලට බඩු හැමෝම ගන්නවනේ ඉතින් අඳුම් වගේම ඉතින් ගන්නවා නම් චුට්ටක් බලලා දාන්න. ටිකක් අර මං කරපු මෝඩ වැඩේ කරන්නත් එපා. මේ ෆොටෝ එකේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා බලලා ගන්න. ඉතින් අනිත් ඒවල් නම් කියන තරම් වැරද්දක් නැහැ. ඕකේ නම් අදට vlog එක ඉවරයි. vlogs ගේන්න පරක් වුණාට තරහ වෙන්න එපා. මේ ඉතින් ඉස්සරහටත් මේ වගේ vlogs බලන්න, ඉතාලියේ ලස්සන දේවල් බලන්න. මම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම එක්සෑම් ඉවර වුණ ගමන් ඉක්මනට වීඩියෝස් අරන් එන්නම්. එහෙනම් කියලා එන්නම්. චාෝ.